අපේ ජීවිතවල තවත් ලස්සන දවසක් මේ විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අද අපි යනවා අපේ යාළුවෙක් ඉන්නවා. ඉතින් යාළුවෙක් කිව්වට එයාලගේ අම්මලාත් එක්ක තමයි ගොඩක්ම හිතවත් අපි. ඉතින් මේ නැන්දලේ දිහා යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි ඔන්න ඔය පේන අමුණට යන්න හිතාගෙන ඉන්නවා අද. ඉතින් අද අමුණට ගියපුවාම මොකද වෙන්නේ කොහොමද එතන තියෙන්නේ මම නම් තාම ගිහිලා නැහැ එතෙන්ට එකපාරක්වත්. ඉතින් අද තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට මම යන්නේ එතෙන්ට. ඉතින් එහෙනම් අද අපි ගිහින්ම බලමු නේද? ඔයාලා එහෙනම් දිගටම බලාගෙන ඉන්නකෝ මගේ වීඩියෝ එක. දැදුරුවේ අතු ශාඛාවක් තමයි මෙතනින් යන්නේ. ඉතින් අද ඒක බලන්න තමයි අපි යන්නේ. ඉතින් අපි යාළ දිහාට ආවා. ඉතින් ඒ අඹ තියෙනවා මේ දවස්වල. ඉතින් අඹ එකක් ගාලා අච්චාරුවක් හදනවා අපේ හස්බන්ඩ් මේ විදිහට. ඉතින් ඊට පස්සේ අපි 3-4 දෙනා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අක්කයි මමයි අපේ හස්බන්ඩ්ුයි තමයි ගියේ. ඉතින් අමුණට යන ගමන් ඉන්නේ මම අක්කත් එක්ක පිටිපස්සේ සීට් එකට ගියා. ඉතින් හස්බන්ඩ් වාහනේ අරගෙන යන ගමන් ඉන්නේ දැන්. ඉතින් එතෙන්ට ආවා. එතන හරි ලස්සන නිස්කාලංක පරිසරයක් අඳුරු ගතියයි බලන්නකෝ ඈතින් පේනවා චූට්ටක්. ඉතින් එහෙනම් අපි ගිහිල්ලාම බලමු නේද කොහොමද තියෙන්නේ කියලා. පහුගිය දවස් ටිකේ දිගටම වැස්සනේ. ඉතින් වැස්ස හින්දා වතුර ටිකක් වැඩි. පාරේ ඉඳලා මීටර් 100ක් වගේ දුරකින් තමයි මේ අමුණ පිහිටලා තියෙන්නේ. ඉතින් මේක හදපු එකක් ස්වභාවිකව තිබ්බ එකක් අපව හදලා තියෙනවා. ඉතින් එතෙන්ට තමයි අපි යන්නේ. බලන්නකො මඩ පාටට වතුර තියෙන්නේ මේ පහුගිය ටිකේ දිගටම වැස්ස හින්දා. නැත්තම් මෙතන වතුර හරිම ලස්සනයිලු. ලස්සන පාටට තියෙනවා නිල් පාටට. ඉතින් අද වතුර ඉතින් මඩ පාටට තියෙන්නේ. බලන්නකො. ලස්සන ගල් තලාවකුයි එතකොට ලස්සන දියපාරකුයි කියන්නෙම ආත්මීය බැඳීමක් නේද? ඉතින් ගලුත් එක්ක වතුර පාරක් අනිවාර්යෙන් තියෙනවනේ නේද? ඉතින් මේ විදිහට අපි එතෙන්ට ආවා. බලන්නකො ලස්සන මේ විදිහට ඈතට පොඩියට පෙවුනට මේක එන විශාල තැනක්. ඉතින් ෆෝන් වලට පේන්නේ චූටියට නේද? ඕනම දෙයක් ලොකු තැනක් මෙතන. ඉතින් ඒකේ විශාලත්වය ඔයාලට කියන්න කොච්චරද කියන්න මට තේරෙන්නෙත් නෑ. ඉතින් මෙතන හරි ලස්සනයි බලන්නකෝ. ලස්සනට ගලාගෙන යන වතුර පාරේ මතුවෙන පෙන බලන්නකෝ මාර්ම ලස්සනයි යන්නේ. සුදු පාටට පෙන බුබුලු දිහා බලාගෙන ඉන්න කොච්චර බලාගෙන හිටියත් අපිට ඇති වෙන්නේ නෑ ඉතින්. ඉතින් ඔය අපි එතෙන් යද්දි කට්ටියන් නනා හිටියා. ඉතින් අහම්බෙන් එයාලවත් කැම්ප් එකට අහු වෙලා තියෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මට එතනදී හිතෙච්ච දෙයක් තමයි මෙතෙන්ට යනවනම් යන්න ඕනි කෑම මොන හරි හදාගෙන. එතකොට අපිට සින්දු අහන්න JBL එකක් හරි කමන්නේ. පොඩි JBL එකක් හරි අරගෙන මෙතෙන්ට යන්න ඕනි. ඉතින් ඒ තියෙන නිදහස විඳින්න ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මාරම ලස්සන තැනක් මෙතන. ඉතින් හරිම ආස හිතෙන තැනක් මේක මට නම්. ඉතින් ඔයාලටත් මෙතෙන් ආස හිතුණාද? ඉතින් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්නකෝ මට. මං ඉතින් ওই විදිහට වතුරත් එක්ක චුට්ටක් සෙල්ලම් කරා. ඉතින් අපි දෙන්න චුට්ටක් අර බැම්ම දිගේ ඉස්සරහට යන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් මෙයාලා නම් කලින් ගිහිල්ලා තියනවලු. මං ගිහිල්ලා නැහැනේ කලින්. බැම්ම දිගේ ටිකක් දුරට මීටර් 100ක් විතර දුරට ගියා. ඉතින් හරි අමාරුයි ලිස්සනවා. ඉතින් ලිස්සවුව වුණත් ඉතින් අපි දෙන පරිස්සමට ගියා. ඉතින් බලන්නකො ලස්සනයි නේද? ඉතින් මෙතන යහා පැත්තට වැටුනොත් නම් ඉවරයි. මොකද එතන ගොඩක් යටයිලු. ඉතින් අර පීනන්න පුළුවන් කට්ටිය නම් පැන පීන නානවා. පොඩි පිරිමි ළමයි ඉතින් හරි ආසයිනේ මේ වගේ තැන් වලට නේද? ඉතින් මමත් හරි ආසයි. ඉතින් මට රෙදි අරගෙන යන්න හිතුනේ අපරාධේ නාගන්න කියලා හිතුණා. ඉතින් අපේ හස්බන්ඩ්ුත් ආවා බැම්ම උඩට. ඉතින් අපි 3 දෙනා මේ විදිහට බැම්ම උඩට වෙලා වතුර පාග ටිකක් වෙලා හිටියා. ඔයාලම අහන්නකෝ මේ වතුර පාරේ සද්දේ හරි ෂෝයිනේ.
ඉතින් මං අහම්බෙන් ශාක වර්ගයක් දැක්ක පතොක් මං හිතන්නේ මේ වගේ නම. ඉතින් අපි දැන් නම් මේ එන ගමන් ඉන්නේ. ඉතින් අර පිරිමි ළමයි කට්ටිය අපිට අනම්මනම් කිව්වා. ඒ හින්දා අපිට අග්ගාලා ආවා. ඉතින් මේ තියෙන එතනදි ගහපු ලස්සන ෆොටෝ ටිකක්. ඉතින් මං ඒ ටිකක් දැම්ම මේවා අපිට ලස්සන මතකනේ. ඉතින් ඔයාලත් ඒ ටික බලාගෙන යන්නකෝ එහෙනම්. ඉතින් අපි ගෙදර ඇවිල්ලා රෑ 9 විතර වුණා. එයාලා දිහායින් කාලා ආවේ අපි එද්දි. ඒ වුණාට අපිට චූටි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙන්නට ආස හිතුණා පරාට හදන්න කියලා. ඉතින් අපි දෙන්න මේ පරාට හදන ගමන් ඉන්නේ. ඉතින් පරාට අපි 3 පාරක් විතර දැනට හදලා තියෙනවා. ඒ වුණාට මං කලින් වීඩියෝ නම් දාලා නැහැ. ඉතින් මට හිතුණා පරාට හදන එකේ වීඩියෝ එකක් දැම්මනම් හොඳයි කියලා. මේ විදිහට පදමට පිටි ඩෝ එක හදාගෙන ඉතින් අපි දැන් හදාගත්තා පිටි බෝල ටික. ඉතින් බෝල 8ක් වගේ හැදුවා අපි. බෝල 8ෙන් තමයි පරාට හදන්න හදන්නේ. දැන් ඉතින් අපේ බෝල ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන ඉතින් පරාට ටික පුච්ච ගන්න තමයි. ඉතින් පරාට කන්න හොදි. පරාට වලට අනිවාර්යෙන් හොදියේ පැයි නේද? හොදි නෑ මේ වෙලාවේ. ඉතින් මොනා කරන්නද නේද? දවල් හදපු වට්ටක්ක වගේ යන්නම් තියෙනවා. ඒ වට්ටක් එකත් එක්ක තමයි ඉතින් පරාට කන්න වෙන්නේ අපිට. ඉතින් හරිම ලස්සනට ආවා පරාට එක බලන්නකෝ. පේනුම රසටත් ආවා, ලස්සනටත් ආවා. ඉතින් ඕනම දෙයකට ආස හිතෙන්නේ රූපේ දැක්කමනේ. ඉතින් ලස්සන රූපයක් දැක්කොත් ලස්සනට කන්නත් පුළුවන් අපිට නේද? ඉතින් මේ විදිහට අපි පරාට එක දෙපැත්ත දදා පුච්ච ඉතින් පුච්ච ගත්තා හොඳට. ඉතින් තවත් ඉතින් පරාට පුච්ච ගන්න ගමන් ඉන්නේ අපේ හස්බන්ඩ්. ඉතින් මට නම් ඉවස ගන්න බෑ. ඉතින් මම නම් ඒ වුණාට ඉතින් ටික ටික කෑවා. ඉතින් මෙයා හදන අතරතුරේදී ඉතින් අපිට අපේ ජීවිතවල චූටි වෙනසක් හරි ඕනේ නේද? ඉතින් හැමදාම බත් කන්නත් බෑ. හැමදාම එක දේවල් කන්නත් බෑ. ඉතින් අපි මේ විදිහට තාච්චියේ තිබ්බ වට්ටක් එක එහෙමම ඉතින් ඒක බෙදා ගන්න නැතුව තාච්චියේ තියද්දිම කෑව පරාට එක. ඉතින් මට හිතුණා ඒකත් ඉතින් ඔයාලට පෙන්නන්න ඕනි කියලා. අපි සරල ජීවිත ගෙවන මිනිස්සුනේ නේද? ඉතින් ලොකු දේවල් ඉතින් මවා පෙන්නන්න ඕනේ නෑ ඔයාලට. ඒකෙන්ද තමයි ඉතින් මම මේවත් මේ විදිහටම දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් මං ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. මං එහෙනම් අදට ගිහින් එන්න. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි හැමෝටම.